සුදත් විජේසේකර පුංචි වගේ යවි කාලම බලමු. Bye, auntie. Bye. Auntie, makan auntie. Ada ambil. Aku kena macam නිශ්ශබ්ද වෙනවා. මේ මැරිච්ච තැනැත්තිය තමුන්ගේ කවුද? අනේ බුදු මාත්‍යෝ මේ මගේ දුව බුදු මාත්‍යෝ. අනේ තමුන් කවුද? මගේ නංගි මාත්‍යෝ. ආදුරා විදියට ගෑනු ළමයි හදපුවාම මෙහෙම වෙනවා. පොඩ්ඩක් අයින් වෙනවා අපිට රාජකාරිය කරන්න ඉඩ දීලා. මොකද මේ සිද්ධ වෙලා තියෙන්නේ? විශාල පිරිසක් අතරින් දූෂණයට ලක් වෙනවා. එහෙනම් මෙයාගේ චරිතේ හොඳ කෙනෙක්. අනේ දෙයනේ මේ කරපු අපරාධ ඕකුන්ට එනාත පිටාත වදින්න ඕනේ. ඕකුන්ට නම් හොඳක් සිද්ධ වෙන්න එපා දෙයනේ. මම අම්මට සැරයක් කිව්වා අපේ රාජකාරියට බාධා නොකර මෙතනින් පැත්තකට වෙන්න කියලා. දරුවෝ හරියට හැදුවනම් මේ වගේ ප්‍රශ්න වලට ගොදුරු වෙන්නේ නැහැ. කනකල මේ අම්මා පැත්තකට අරන් යන්න. ධර්ම පීපාරවල් 21ක් තියෙනවා. ධර්මදාස මුදලාලි වගේ එවුන්ගේ අසාධාරණ සල්ලි වලට නීතිය පාවදීලා මගේ අහිංසක අම්මට ඒ විදිහට කතා කරපු තමයි අද SP වෙලා මෙහි පොලිසියේ ඉන්නේ. Dene, please be relaxed. Please be relaxed, Dene. මුහුදේ වතුර බීලා ගඟට ආවඩනෝ වගේ අපේ පවුලෙන් උදව් උපකාර ගත්තු ගමේ මිනිස්සු ප්‍රසිද්ධිය අපේ පවුලට අවලම්බු කරන්න පටන් ගත්තා. ඒ වේදනාව විවස ගන්න බැරුව මගේ අහිංසක අම්මා අතීතේ මතක් කරලා ඔයාගේ හිතට වේදනාවක් ඇති වුණා නම් මට සමා වෙන්න. දැන් ඔයා මං ගැන හැම තොරතුරක්ම දන්නවනේ අංජලි.
ඊට පස්සේ මට කරදර කරන්න එපා. සමාජ සේවයේ මුවාවෙන් නොගැලපෙන සීලයක් ආරක්ෂා කරන තාපසින්ගේ සිල් රෙද්ද අයින් කරලා ඒ යට හැංගිලා ඉන්න පාදඩයව එළියට ඇදලා දාන්න අපි දෙන්නට පුළුවන් දෙනෙත්. ගත වෙන හැම මොහොතක් ගානෙම මගේ හදවත දැවෙන පිච්චෙන. ඒ මූසල ගම ඇතැහැරලා කොළුව හැල්ලුවත් ඒ භාගාතය ඇවිත්තා. නොවින්දිනා දුක් වින්දා. ඒ මොනවත් නෙමෙයි. මගේ අරමුණ කරා ළඟා වෙන්න ඕනකම හින්දා. දෙනෙත් මිනිහෙක් සදාචාර සම්පන්න ගුණගරුක පුද්ගලයෙක් වෙන්න නම් ඒ මිනිස්සයා හැදෙන වැඩෙන පරිසරයත් ලබන අධ්‍යාපනයත් බලපානවා. එක පුද්ගලයෙක් හින්දා මේ රටට මහත් විනාශයක් සිද්ධ වෙනවා නම් විනාශය මරු කැඳවනවා නම් ඒ වගේ මිනිස්සු නැති කරන්න ඔයා වගේ දහසක් මිනිස්සු මේ රටට උපදින්න ඕන දෙනෙත්. ඔව් දෙනෙත්. අපි ඒ දේ කරමු. රූම් එකක් ගන්න පුළුවන්ද? සර් මං හිතන්නේ කාමර ඔක්කොම බුක් කරලානේ තියෙන්නේ. අයියෝ අපි හැමදාම එන්නේ මෙහාටනේ. සර්ට ෆෝල් එකක් දීලා එන්න තිබුණානේ. ඒක තමයි බලන්නකෝ. අමතක වුණානේ ඒකත් නේද? මේ පොඩ්ඩක් මැඩම්ට කෝල් එකක් දීලා බලනවද? පොඩ්ඩක් ඉන්න බලන්න. අවුරුදු කීයක් රටේ හිටියද? අවුරුදු 6ක් විතර. ඒ වුණාට පිටරට ගිහිල්ලා කොච්චර සල්ලි හම්බ කරගෙන ආවත් ලංකාවේ ජීවත් වෙන්න මදි. දැන් ඉතින් ඔයාට කිසි ප්‍රොබ්ලම් එකක් නැහැනේ. ඒ වුණාට මැඩම් දැන් ගෙවල් වල අය හොඳටම කලබල වෙලා හොයනවා ඇති. මං මේ රටේ දුක් විඳින කාන්තාවන් වෙනුවෙන් මොනතරම් ලොකු සමාජ සේවයක්ද කරන්නේ? ඒ වුණාට මැඩම් දවල් දවසටවත් කාන්තාවන්ට කිසිම නිදහසක් නැහැනේ. අන්න හරි. අන්න ඒ නිදහස ගන්න තමයි අපි මේ උපරිම උත්සාහ කරන්නේ. ඒ වුණාට මැඩම් අපේ අයියට ඉන්න එකම ළමයා එයා. මම නම් බය නෑ. මට බය පොලිසියට කියයිද කියලා. අවුරුදු 13 14 ළමයි කී දෙනෙක් නම් මෙහාට ඇවිල්ලා තියෙනවද? හැමෝම එන්නේ ওই විදියට තමයි. එදා 7 වසරේ නිෂ්පාදනය කළ සිනමා ශාලාවකින් රූපවාහිනී තිරයකින් ඔබ කිසිදා නොදුටු අලුත්ම චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුනිලියන් සමග පුදාගේ පලාමල්ලෙන් කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න. ඊශ්වරා